ආයිබෝන් එකතු වෙලා ඉන්න SW ගැජට් සමගින් අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඍජු ධාරාව සහ පත්‍යාවර්ත ධාරාව යන කුමක්ද කියලා. මුලින්ම කියන අපගේ YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා. ඍජු ධාරාව බැටරියකින් මෙන්ම එක් නියත දිශාවකට පමණක් ගලා යන අතර ප්‍රත්‍යාවර්ත ධාරාව වරින් වර එහි දිශාව ප්‍රත්‍යාවර්තනය කරයි. එය නිවාස කර්මාන්ත ශාලාව භාවිතා වන විදුලි වර්ගයක් වන අතර කාර්යක්ෂම සම්ප්‍රේෂණය සඳහා භාවිතා සඳහා විවිධ වෝල්ටීයතාවයන් පහසුවෙන් පරිවර්තනය කිරීමට ඉඩ සලසයි. ඍජු ධාරාව DC යනු ඉලෙක්ට්‍රෝන ප්‍රවාහය නියත වන අතර තන දිශාවකට චලනය වන විද්‍යුත් ධාරාවකි. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් බැටරි සූර්ය බල පද්ධතියකින් හෝ ස්මාර්ට් ෆෝන් වලින් සහ ලැප්ටොප් වැනි ඉලෙක්ට්‍රෝනික උපාංග සඳහා DC බලය භාවිතා කරයි. අපි දැන් බලමු පත්‍යාවර්ත ධාරාවක් යන කුමක්ද කියලා. AC යන විද්‍යුත් ධාරාවක් වන අතර එය වරින් වර දිශාව වෙනස් කරයි. ධනාත්මක සහ ඍණ ද්‍රව්‍යතාවයක් අතර නිතිපතා කාල පරතරයන්හිදී මාරු වේ. අපි මේ ලක්ෂණ විතර ගත්තොත් AC පරිපථයක වෝල්ටීයතාව නිරන්තරයෙන්ම වෙනස් වන අතර එමගින් ධාරාව ප්‍රතිලෝම දිශාවට ගමන් කරයි. ඒ භාවිතා කරන ආකාරය පැහැදිලි කොට කාර්යක්ෂම සම්ප්‍රේෂණයක් සඳහා ට්‍රාන්ස්ෆෝමර් භාවිතයෙන් වෝල්ටීයතාවය පහසුවෙන් වෙනස් කළ හැකි බැවින් AC යන බලාගාරයක් මගින් සපයනු ලබන සහ විදුලි රැහැන් හරහා නිවාස වෙත ලබා දෙන සම්මත විදුලියයි. අපි දැන් බලමු ප්‍රධාන වෙනස්කම් හා යෙදුම්. මූලික වෙනස නම් DC එක් දිශාවකට නියත වන අතර AC දිශාවට මාරු වීමයි. අපි දැන් බලමු වෝල්ටීයතාවය පරිවර්තනය. AC වෝල්ටීයතාවය පහසුවෙන් ඉහළ හෝ පහළ මට්ටමකට පරිවර්තනය කර හැකි අතර එය දිගුදුරක් සම්ප්‍රේෂණය සඳහා වඩාත් සුදුසු වේ. එය DC සමග දුෂ්කර කාර්යයකි. බල සැපයුම් උපාංග නිවාසවලට AC සැපයුවද බොහෝ ඉලෙක්ට්‍රෝනික උපාංග සඳහා ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක වන්නේ DC මතය. මෙම නිසා ඔබේ බිත්තියේ සිට ලැබෙන AC විදුලි උපාංග වලට අවශ්‍ය DC බවට පරිවර්තනය කිරීම සඳහා ඇඩැප්ටරයක් හෝ පරිවර්තනයක් භාවිතා කරයි. හොඳයි, අපි අද සාකච්ඡා කරේ ඍජු ධාරාව සහ පත්‍යාවර්ත ධාරාව යන කුමක්ද කියලා කෙටි වීඩියෝ එකක් තමයි. ඔබටත් මේක වීඩියෝ එක සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් හෝ අදහසක් තියෙනම් පහලින් ඉදිරිපත් කරන්න. රැඳී සිටියාට බොහොමත්ම ස්තුතියි. නැවතත් වෙනත් වීඩියෝකින් හමු වෙමු. Thank you very much for watching my video, and please share and subscribe. See you again in the next video.